හලෝ ළමයි අද vlog එකකින් අරගෙන එන්නේ ඉස්කෝලේ කාලේ යාළුවොත් එක්ක මාස ගාණක් දවස් ගාණක් අවුරුදු ගාණක් plan කරලා අපි ගිහපු ගාලේ trip එකේ මානව ලස්සන වීඩියෝස් ටිකක් අරගෙන ඉතින් මංවත් හිතුවේ නෑ ඇත්තටම මේ trip එකේ යයි කියලා මොකද කියන්නේ යාළුවෝ හැමතැනමනේ එක එක යාළුවෝ එක එක කැම්පස් වල ඉන්නේ එක යාළුවෝ එක ජොබ්ස් කරන්නේ ඒක නිසා අපිට එක්කෙනෙකුට නිවාඩු දෙන දවසේ තව කෙනෙක්ට නිවාඩු නෑ තව කෙනෙක්ට කැම්පස් තියෙන දවසේ අර කෙනෙක්ට තව එක්සෑම් එකක් ඉතින් ඔය ඒ වගේ ලොකු ප්‍රශ්නත් එක්ක කොහොම හරි අපි ගාල්ලේ යන්න දවසක් ෆික්ස් කරගත්ත විතරක් නෙමෙයි අපි ගාල්ලේ මේ යනවා ඉතින් ඔයාලා දැකපු විදිහට අපිට කතා කරන ගොඩාක් දේවල් තිබුණ ළමයි මොකද ඉස්කෝලේ යාලේ යාළුවෝ කිව්වහම කියන්නේ හැමදාම හම්බ වෙන්නේ නැහැනේ අපිට හැමදාම ඩේලි හම්බ වෙන්නේ නැහැ. ඉතින් එතකොට මම හිතන්නේ මේ කට්ටිය එකතු වුණේ මාස 3කට විතර පස්සේ ඒත් ඔය 5 දෙනාම එකතු වුණේ මම හිතන්නේ හුඟ කාලයකට පස්සේ ඒක අවුරුද්දක දෙකක්ද ගැන මම දන්නේ නැහැ. ඉතින් කොහොම හරි අපි මොරටු රේල්වේ එකෙන් තමයි අපි ට්‍රේන් එක ගත්තේ 7:00ට වගේ තමයි තිබුණේ ට්‍රේන් එක. අපි උදේම යන්න දාගත්තා මොකද අපිට වේලස්සෙන් එන්න ඕන කමක් තිබිච්ච නිසා. කොහොම යන්ති කට්ටියගේම අප්ඩේට්ස් ටික ගත්තා අපි. ඉතින් අරගෙන කොහොම හරි 10:00 හරි 9:00 හරි වෙද්දී අපි ආවා ගාල්ලට ඇවිල්ලා අපි කෙලින්ම ඩෙස්ටිනේෂන් ගොඩක් වෙනස් කරගත්තා. ඒකත් එක හතකට මගේ වැරද්ද. කොහොම හරි arrange කරගෙන අපි යන්න දාගත්තේ ජංගල් බීච් එකට. ජංගල් බීච් එකට යනවා නම් අනිවාර්යයෙන්ම ඉතින් උබ එකක් හරි පික් එකක් හරි තමයි දාගෙන යන්න වෙන්නේ. ඉතින් අපි මෙහෙම පිටින් එන කට්ටිය වුණාම මොකද දැන් ගාල්ල කට්ටිය නම් තනන්නේ බස් එකක් වුණත් ඉතින් අරගෙන යන්න. ඉතින් අපි 5 දෙනෙක් හිටපු නිසා කොහොමද ලේස් වෙන නිසාත් අපි ওই විදිහට ඌබ එකක් දාගෙන ගියා ජංගල් බීච් මාරම ලස්සන view එකක් තියෙන ෆොටෝ ලොකේෂන්ස් මාර විදිහට තියෙනවා. ගාල්ල කියන්නේ මම ආයමුතුෙන් වලට කියන දෙයක් නෑනේ. ඉතින් මාරම ලස්සන මතකයන් ගොඩාක් තිබිච්ච දවසක්. මොකද කට්ටියම ඔක්කොම හම්බෙච්ච නිසා ගොඩාක් අර එක්සයිට්මන්ට් එකක් තිබුණා. මොකද නානවද නැද්ද කීකෙත් ඔය කතා කර අපි ගියේ. ඉතින් අපි ඔක්කොම කලින් ෆොටෝස් ටිකක් තමයි ගත්තේ. ඒක අපි හැමෝගෙම දැන්ටමත් පබ්ලිෂ් කරලා ඇත්තේ ෆොටෝස් නම් යාළුවගේ Instagram වල FB වල මේ vlog එක තමයි එඩිට් කරන්න ගොඩක් කල් ගියේ. ඊට පස්සේ අපි ගොඩක් වෙලා ජංගල් බීච් එකේ හිටියේ නෑ. ඇත්තටම කිව්වොත් අපි උදේ තමයි ගියේ. ගිහිල්ලා අපි එහෙම පොඩ්ඩක් නාලා ඊට පස්සේ අපි ආයෙ එන්න ගත්තා. මොකද කට්ටියටම පස්සේ දවසෙත් එක්සෑම්ස් තිබුණා, කැම්පස් තිබුණා, වැඩ තිබුණා. ඒක නිසා අපි එනකොටත් ඒ විදිහටම උබ එකක් දාගෙන තමයි ආවේ. හරිම ලේසියි. මොකද අපිට අර කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට අර දැන් මේ වාහනයක් හොයාගන්නකොට නම් කිසි ප්‍රශ්නයක් නැති වෙන නිසා අපි එතකොටත් කතාවක් දාගෙන ආවා. එතකොට නම් ඇත්තටම හොඳටම බඩගින්නේ හිටියේ ළමයි. මොකද දැන් අපි කොයි හරි ගමනක් ගියාම ගෙදර ඉන්නකොට වගේ නෙමෙයි කොයි හරි ගියාම බඩගින්න වැඩි. දැන් ඔතනත් කතා කර ගියේ හොඳට බඩගිනි කන්න ඕනේ එහෙම කියලා. ඉතින් මෙතන මේ ගමන ගැන කතා කරොත් එහෙම අපි බජට් ට්‍රිප් එකක් මේක ඇත්තටම මෙතන ලොකු කොස්ට් එකක් අපිට ගියේ නැහැ. අපි මේක බජට් එක ප්ලෑන් කරලා තමයි ගියේ. හැබැයි රුපියල් 1000ක් වගේ ඇත්තටම වැඩි වුණා අපි එක්ස්පෙක්ට් කරපු බජට් එකට වඩා. ඒ ඇරෙන්න ඇත්තටම මේක බජට් ට්‍රිප් එකක්. ඊට පස්සේ අපි කොහොමත් 2-3 වෙද්දී ගෝල්ෆ් ෆෝර්ට් එකට ආවා. ඒකත් එක්කම අපි ගියේ ඉන්දියන් රෙස්ටොරන්ට් එකකට. කැමරා මාරම රහයි. ඒ වගේම ප්‍රයිස් එකත් අවුලක් නැහැ. මොකද ඒ ප්‍රයිස් එක මම කියන්නේ මම හිතන්නේ ඒ කෑමත් එක්ක ගොඩක්ම වටිනවා. ඇත්තටම කෑම හොඳට තිබුණා. ඇත්තටම අපි වර්ග 3-4කින් ගත්තා. මට දැන් ඒ කියන්නේ ඩීටේල් වයිස් දෙන්න මට දැන් ඇත්තටම මතක නැහැ. කෑම කියන්නේ ඉතුරුනේ නැහැ. හැමෝම වගේ ඔක්කොම ටික කෑවා. මම ගත්තේ ෆ්‍රයිඩ් රයිස් එකක් විතරයි. කොහොම හරි දැන් මේ නම් අපි කාලා මෙච්චර බිලක් යයිද කොච්චර බිලක් යයිද කියලා මේ කට්ටියගේ මහප අවස්ථාවක් තමයි ඒ කැප්චර් කරගත්තේ මම. ඉතින් කට්ටියටම හිනක් ගියා බිල දැක්කහම. ඊපස්සේ ඒකත් ගෙනලා අපි මේක ඇත්තට මට දැන් උනත් වොයිස් කරද්දි මට මාරම හැපි මොමන්ට් එකක්. ඊපස්සේ අපි ආවේ ගෝල්ෆ් ෆෝර්ට් එකට. ඇවිල්ලා එතනත් ඇවිදින ගොඩාක් තැන් තිබුණා. මොකද අපි ෆොටෝ ලොකේෂන්ස්ම තමයි තියෙන්නේ. ෆොටෝස් ලස්සනට ගන්න පුළුවන්. එහෙමම දැන් මේ මම හිතන්නේ නැති මොමන්ට් එකක් මම දන්නෙත් නැහැ කැමරා කරනවා කියලා. කොහොමද මගේ ෆෝන් එක මගේ යාළුවගේ අතේ තිබුණේ. කොහොමද ඉතින් ෆොටෝ ගන්නනේ. ඉතින් අපි මේ ලෑස්ති පිට එළියට ආවේ. මට එච්චර මේ විශේෂ මොමන්ට් එකක් උනේ නෑ. මා වීඩියෝ කරනවා කියලා. ඇත්තටම මගේ බර්ත්ඩේ එක
ඒප්‍රේල් 3 වෙනිදා තිබුණා. ඉතින් එයාලා ඒකට කේක් ගෙනල්ලා තිබුණා. ඒක ඇත්තටම මේක සර්ප්‍රයිස් එක. මොකද දැන් අපි ගෙදර කට්ටිය නම් අනිවාර්යෙන් කේක් කපයි. එතකොට අපේ ළඟම ඉන්න කට්ටිය කේක් කපයි කියලා අපි කොහොමද එක්ස්පෙක්ට් කරන්නේ මම ගිෆ්ට් එකක් හම්බෙ කියලා. ඒ වුණාට මට හිතුනේ නැහැ මෙයාලා මට කේක් ගන්න දෙන්න. මට ඇත්තටම මම ඒ දවස් 2-3 යනකම්මත් මම මේ වීඩියෝ එක බැලුවා. ඇත්තටම මාරම සතුටුයි මේ මම ඒත් කොහොමද ගෙනාවේ කේක් එක දාගෙන මොකද කියන්නේ බෑග්පැක් එක උනත් මාර විදිහට ෆුල් වෙලා තිබුණේ ළමයි මොකද ඇඳුම් තිබුණා දැන් ඒ කියන්නේ කේක් එකක් දාගෙන ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ නේ වුණාට මෙයාලා ගාල්ලට ආවට පස්සේ තමයි පෙරේන සංස්කෘතියෙන් අරගෙන තියෙන්නේ ඉතින් කොහොම හරි මට මාරම සතුටුයි ඇත්තටම මේ ඔය කේක් කපන මොමන්ට් එකක් තමයි ඔය පොඩි අර පික්නික් එකක් වගේ කොහොමද අපි කතා කරගෙන තිබුණේ පික්නික් එකක් යමු කියලා ඒ වුණාට කේක් කපමු කියලා මම කතා වුණේ නැහැ අපි සාමාන්‍යයෙන් කොහොම හරි ওই විදිහට අපි කේක් එකක් කපලා කට්ටියටම කේක් කෑවුවා. ඇත්තටම ඔයාලට ගොඩාක් thank you ඒ වගේම තමයි මට ඇත්තටම මගේ ජීවිතේ හම්බෙච්ච හොඳම යාළුවෝ ටිකක්. ඒ යාළුවෝ එහෙම වෙච්ච නිසා තමයි අද මමත් ඒ විදිහටම හැදෙන්න හේතුවක් වෙලා තිබුණේ. ඒ කියන්නේ අපිත් එක්ක ඉන්නේ ළඟම කවුද ඉන්නේ කියන එක අපි ඇත්තටම අඳුර ගන්න ඕනේ. ළඟම 5 දෙනා තමයි ඇත්තටම කිව්වොත් එimhe ඔයාලගේ ජීවිතේ තීරණය කරන්නේ. ඒක ඔයාලත් ජීවිතේට උපදෙසක් විදිහට තියාගන්න. තමන්ගේ ළඟම ඉන්නේ කවුද කියලා හොඳට අවබෝධයෙන් ආශ්‍රය කරන්න. එතකොට තමයි ඔයාලගේ ජීවිතේ උනත් සාර්ථක වෙන්නේ. ඉතින් මේ ඉස්කෝලේ කාලේ යාළුවෝනේ. ඉතින් දැන් ඉන්න කට්ටිය ගැනත් ඔයාලා දන්න ඇති. ඉතින් ඔය විදිහට ඔක්කොම මේ කාලේ ඉවර වෙලා අපි ගෝල් වලින් එන්න තමයි හැදුවේ. ඊට පස්සේ එනකොටත් අපිට ගෝල් වලින් ඉඳන් බස් ස්ටෑන්ඩ් එකට චූටි දුරක් තිබුණා. සාමාන්‍ය රුපියල් 200ක 250ක වගේ දුරක් තමයි තිබුණේ. පයින් ඇවිදගෙන යන්නත් පුළුවන්. හැබැයි හවස් වෙලා තිබිච්ච නිසා අපි උබ එකක් දාගෙන තමයි ආවේ. ඉතින් කොහොම හරි අද දවසට ඔච්චරයි ළමයි. ඇතරම දැන් මේ වොයිස් එක කරද්දී වුණත් කෑම දැක්කත් මට ආසයි වෙනවා. ළමා ගැන මතකයන් ගැන හිතනකොටත් මට ගොඩාක් සතුටු හිතෙනවා. ඉතින් අන්තිමටම ඉතින් ওই වගේ නිදාගෙන තමයි ආවේ. මොකද මම නම් සින්දුවක් අහගෙන ආවා. ඉතින් අදට එච්චරයි. අය හැමෝම අලුත් vlog එකකින්